හායි මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම මම රොෂාන් සඳරුවන්. ඉතින් අද අපේ ගීතය තමයි කිරුළ මුතුලිහි සරසර හඬින් වැగిරෙන. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ ජානක වික්‍රමසිංහ මහත්මයා. මේකේ ගීපද රචනාව කරලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. ඉතින් රත්නශ්‍රී සර් ගැන දන්නවනේ ඔයාලා. රත්නශ්‍රී විජේසිංහ සර්ගේ ගීත සහ පද්‍ය කාව්‍යවල ගොඩක්ම රත්නශ්‍රී විජේසිංහ සර් කතා කරලා තියෙන්නේ සමාජ විෂමතාවය, අසාධාරණය සහ සමාජයේ තියෙන කවුරුත් නොදකපු පැති පිළිබඳව. ඉතින් රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ මේ සමාජයේ අප තුළම ජීවත් වෙන අපි කවුරුත් නොදකපු තවත් එක් සමාජීය ගැටලුවක් ගැන සමාජීය විවරණයක් පිළිබඳව තමයි මේ ගීතයෙන් කතා වෙන්නේ. ඉතින් ඔයාලට මතක් වෙන්නත් එක්ක මම පළවෙනි පැදිපෙළ ගායනා කරන්නම්. කිරුළ මුතුලෙහි සරසර හඬින් වැగిරෙනා සුළු මැදුම් දෙතිත පැටලි ගිගිරි වැළපෙනා නටනවා නුවෙයි වැහැරුණු දෙපා වෙවුලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා. ඔව් ඉතින් මේ පැදිපෙළේ කතා කරන්නේ මොකක්ද? කිරුළ මුතුලිහි සරසර හඬින් වැగిරෙනා. මොකද්ද මේ කිරුළ කියන්නේ? සහ නටනවා තන තන තාන තම් දෙනා. මොනවද මේ මොකක් ගැනද කතා කරන්නේ? ඇත්තටම මේ ගීපද පෙළේ කතා කරන්නේ කලාකරුවෙක් ගැන. ඉතින් අපි කලාකරුවෙක් කියන්නේ කොහොමද? කලාකරුවෙක් කියන්නේ කවුද? කලාවට ආදරය කරන, කලාවෙන් ජීවත් වෙන, කලාවට හොඳ ලස්සන නිර්මාණ දායාද කරන පිරිසකට. ඉතින් අපි සිනමා වෙන්න පුළුවන්, නවකතා, කෙටි කතා, ගායන, ගායක ගායිකාවන්, ඉතින් ඒ වගේ ලොකු පිරිසක්. ඉතින් මේ කලාකරුවෝ කියන්නේ ඉතින් කලාවට, සාහිත්‍යයට යමක් දෙන්න සමාජයට මං කිව්වේ අපේ අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව කරාගෙන යන පිරිසක් තමයි කලාකරුවෝ කියන්නේ. ඉතින් මෙතන ඒ සමස්ත සමාජයේම කලාකරුවා නිරූපණය කරන්න රත්නශ්‍රී විජේසිංහයන් අරගෙන තියෙන්නේ නර්තන කලාකරුවෙක්ව. ඉතින් මේකේ පටන් ගද්දිම කියනවා කිරුළ මුතුලිහි. ඇත්තටම මේකේ මේ සමස්ත කලාකරුවා නියෝජනය කරන්න අරන් තින්නේ නර්තන කලාකරුවෙක්. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් නර්තනය උඩරට සම්ප්‍රදායේ ඒ නර්තනය කරන කෙනෙක්ට, නැට්ටුවෙක්ට වටිනාම දේ තමයි එයාගේ කිරුළ. ඒ කියන්නේ එයාගේ වෙස් කිරුළ. එතකොට ඒ වෙස් ඇඳුම සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඒ නර්තනය කරන කෙනෙක්ගේ එයාගේ බිරිඳටවත් අල්ලන්න දෙන්නේ නැහැ. ඒ තරම් ආදරේ සහ ගෞරවාන්විතයි, හරිම අභිමානයක් තියෙන ඇඳුමක් තමයි ඒ වෙස් ඇඳුම කියන්නේ. ඉතින් ඒකේ කිරුලේ අපි දන්නේ වෙස් ඇඳුමේ මුතු දැකලා තියෙනවනේ ඔයාලා, මේ නැට්ටෝ දාලා තියෙන්නේ. අපි වෙඩින් වල එහෙම දැකලා තියෙන්නේ අර ලොකු. ඉතින් ඒ කිරුලේ මුතු පබළු ලස්සනට තියෙන්නේ. ඒ පළලු ඒ මුතු පබළු පොඩ ලිහිලා සර ගාලා හඬින් වැగిරෙනවා. වැටෙනවා කියන්නේ වැగిරෙනවා. මොකක්ද කියන්නේ? ඒ කලාකරුවාගේ අභිමානය සරසර ගාලා කඳුළු වගේ වැටෙනවා. ඉතින් හරිම ඛේදනීය කතාවක් තමයි මේ කියන්නේ. ඉතින් ඒකට ආරම්භය අරන් තියෙන විදිහ බලන්න මේ රත්නශ්‍රී විජේසිංහයන් කොච්චර ලස්සනද, කොච්චර කලාත්මකයිද, අපිට කොච්චර දේවල් මේකේ හිතන්න තියෙනවද. ඉතින් බලන්න ඒක තමයි රත්නශ්‍රී විජේසිංහ වගේ කලාකරුවෙක්ගේ තියෙන දක්ෂතාවය, ඒ තියෙන එක්ස්පීරියන්ස් එක බලන්නේ පටන් අරගෙන තියෙන රස, පටන් අරගෙන තියෙන විදිහ. ඊපස්සේ කියන මේකේ දෙවෙනි පදපේළියේ සුළු මැදුම් දෙතිත පැටලි ගිගිරි වැළපෙන. ඉතින් අපි දන්නවා අර උඩරට සම්ප්‍රදායේ ඔය තාල කිහිපයක් තියෙනවනේ. මම මේ දන්න තරමින් කියන්නේ ඇත්තටම තාල කිහිපයක් තියෙන. ඒකේ
සුළු දෙතිත කියලා තියෙනවා. ඔය එහෙමම තාල කිහිපයක් තියෙනවා. ඒකේ මේ සුළු මැදුම් දෙතිත කියන්නේ එක තාලයක්. ඒ තාලයවත් සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ නර්තන නැට්ටුවෙක්ට තමන්ගේ තාලය කවදාවත් වරදින්නේ නැහැ නේ. මොකද ඒක තමයි යාගේ ජීවිතය, යාගේ අභිමානය. හැබැයි මේකේ කියනවා මේ කලාකරුවගේ සුළු මැදුම් දෙතිත පැටලිලා ගිගිරි වැළපෙනවලු. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? වයෝවෘද්ධ කලාකරුවෙක් ගැන, වයෝවෘද්ධ නැට්ටුවෙක් ගැන තමයි කියන්නේ. මේ නටනවා නොවේ වැහැරුණු දෙපා වෙවුලනා. දැන් මොකද්ද? දැන් මෙයාට නටන්න බෑ. මෙයා දැන් වයසයි. ඉස්සර වගේ මේ හොඳ පිනුම් ගහලා හොඳ ජවෙන් නටන්න බෑ මෙයාට. ඉතින් එහෙම සාමාන්‍යයෙන් වයෝවෘද්ධ කලාකරුවෙක්ගේ ඉරණම ගැන තමයි මේ රත්නශ්‍රී විජේසිංහයන් මේ පැදි පෙළෙන් කතා කරලා තියෙන්නේ. ඉතින් හිතලා බලන්න, අපි හිතලවත් නැති, අපි මෙච්චර කාලයක් අපි දන්නවා නැට්ටෝ අපි දකිනවා. ඉතින් රත්නශ්‍රී විජේසිංහයන් මම මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඉතින් මම දැක්කා එක පාරක් රත්නශ්‍රී විජේසිංහයන් වේදිකාවේ කියනවා ඇත්තටම මේ පැදි පෙළ ලියවෙන්නේ ඒ රත්නශ්‍රී විජේසිංහයන් එක්තරා නැට්ටුවෙක්ට, ලංකාවේ ප්‍රසිද්ධ කලාවට මේ ලොකු විශාල සේවයක් කරපු කලාකරුවෙක්ට මේ අගයන වැඩසටහනකට රත්නශ්‍රී විජේසිංහයන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ රත්නශ්‍රී විජේසිංහයන් ගිය වෙලාවේ ලොකු සම්මානයක් මේ කලාකරුවට දීලා ඉතින් වයෝවෘද්ධයි, අනේ කලාකරුවට උස්ස ගන්නත් බැරි තරම් ලොකු සම්මානයක්. ඉතින් එයා නැවිලා අනේ ඒක උස්සගෙන රත්නශ්‍රී විජේසිංහයන් වැඩසටහන ඉවර වෙලා එන ගමන් අනේ පාරයින් ඉන්නවලු බස් එකේ යන්න. බස් එක එනකම් පාරයින් ඉන්නවනේ. ඉතින් බස් එකක් එද්දි අනේ හරිය අමාරුවෙන් ඒ සම්මානෙත් අරගෙන බස් එකේ නැගලා යනමලු. ඉතින් රත්නශ්‍රී විජේසිංහයන් කලාකරුවගේ ඒ කලාකරුවා ඉතින් ගේ ඉරණම දැකලා ලියවෙන පැදි පෙළක් තමයි මේක. අපි යන් දෙවෙනි පැදි පෙළියට දිලිසෙනාසේම කරලිය දිලෙන්නේ නැති වන්නමක් සේම සුමිහිරි තානමක් නැති සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුල මුතුලිහි සරසර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා නටනවා නොවේයි වැහැරුණු දෙපා වෙවුලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා. ඔන්න ඉතින් අපි පළවෙනි පෙදි පෙළේදී කතා කරානේ. මේ කතා කරන්නේ වයෝවෘද්ධ කලාකරුවෙක්ගේ ඒ කේදනීය ඉරණම පිළිබඳව. ඉතින් දෙවෙනි පැදි පෙළේදී කියනවා දිලිසෙනාසේම කරලිය දිලෙන්නේ නැති. මේ දිලිසෙන ලයිට් දාලා තියනා වගේ ඇත්ත සැබෑ කරලිය මේ පැදි පෙළේ කතා කරන අපේ වයෝවෘද්ධ නැට්ටුවට කරලිය මේ අපේ පිනවන්න නැටුවට ඒ නැට්ටුවගේ ඇත්ත සමාජ පසුබිම එහෙම දිලෙන පසුබිමක් නෙමෙයි. වන්නමක් සේම සුමිහිරි තානමක් නැති. වන්නමක තියෙන ලස්සන ඒ ජීවිතය ඇතුලේ නෑ කියන එක තමයි කියන්නේ. සකියේනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි. මේකෙදි බලන්න මේ රත්නශ්‍රී විජේසිංහයන් කොච්චර රසට මේ පැදි පෙළට දේවල් එකතු කරලා තියෙනවද කියලා. ඉතින් අපි දන්නවා අර හනුමා වන්නමේන ගිරෙන් ගිරට පැන. ඒ වගේ ගිරෙන් ගිරට පැනලා ජීවිතේ තනින් තැනට මෙහෙම පැනලා ජීවිතෙන් පැනලා යන්න බෑ. මේක තමයි සැබෑ ජීවිතේ.
ඉතින් මේක තමයි ඇත්තම කලාකරුවගේ ජීවිතේ කියන එක මේකෙදී අපිට මතක් කරලා දෙනවා. ඉතින් මේකේ අවසාන පැදිපේලියේ මතක් කරනවා රංගබිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නලල් පටමාල හත් පට සින්න වී ඇති සකියේ නිරිදී කාසි සොලවන්නට බෙරපදිය මදි සකියේ නිරිදී කාසි සොලවන්නට බෙරපදය මදි කිරුල මුතුලිහි සරසර හඬින් වැගිරෙනා බලන්න තුන්වෙනි අවසාන පැදිපෙළේ රංග බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති. ඉතින් ප්‍රේක්ෂකයෝ විදිහට අපිව මේ කලාකරුවෝ ගීතයෙන් නර්තනයෙන් එතකොට එයාගේ පැදිපෙළෙන් එයාගේ අදහස් වලින් අපිව සතුටු කරලා එයාගේ ඒ කාලය කාර්යය ඉවර වෙලා එයාගේ තමන්ගේ කලාව ඇතුලේ තමන් විශ්‍රාම අරගෙන ගියාම රංගබෙලෙන් බැස්සම ඇත්තටම තමන්ගේ නෝනගේ කනකර නලල්පට මාල හත් පොට එයාගේ කනකරත් සින්න වෙලාලු බැංකුවට. ඉතින් මේකේ කියනවා රිදී කාසි සොලවන්නට බෙරපදිය මදි. මේ කලාකරුවට මේ කලාවෙන් ලැබෙන මුදල මදි. එයාගේ ජීවිතය ගොඩ ගහගෙන යන්න. එයාගේ මේ වයෝවෘද්ධ එයාගේ ඇත්තටම විශ්‍රාමයෙන් පස්සේ ඉතින් කොහොමද මේ කලාකරුවා ජීවත් වෙන්නේ කියන එක තමයි ඇත්තටම මේ රත්නශ්‍රී විජේසිංහයන් කතා කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම බලන්න කොච්චර අපි රසිකයෝ විදිහට අපිව සනසලා අපි දන්නවා මේ තරගකාරී ජීවිතේ අපි හැමදාම උදේ හවස උදේට දුවන ජීවිතයක් නේ අපි මේ තියෙන්නේ. ඉතින් අපිට කලාවෙන් තමයි අපි ඒච්චර මේ දුවන ජීවිතේ අපිට පොඩි හරි සැනසීමක් හම්බෙන්නේ අපිට ගීතේ පොතක් පතක් කියවද්දි පද්දෙන් ෆිල්ම් එකකින්. ඉතින් අපිට ඒ පොඩි නිදහස හරි ලැබෙන්නේ මේ කලාවෙන්. ඉතින් ඒ කලාව ඉදිරියට ගෙනියන්න යන කලාකරුවට අත් වෙලා තියෙන ඉරණම තමයි මේකෙදි මේ රත්නශ්‍රී විජේසිංහයන් කතා කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති සහ පැහැදිලි වෙන්නේ නැති මේ ගීතයේ ඇත්තම තේරුම මෙච්චර කාලයක් අපි කිව්වට අපි ඇහුවට ඇත්තටම ඒක ඔයාට දැනෙන්නේ නැතු වෙන්නේ නැති. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ සින්දුව ඔයාලට ඇහෙද්දී කලාකරුවා ගැන වැඩිපුර හිතන්න මතක් වෙයි. ඉතින් මේ වගේ ලස්සන ගීත තේරුම් අරුත් විග්‍රහ කරගන්න එකතු වෙන්න ෆලෝ කරන්න. ආයේ තවත් ලස්සන ගීතයකින් හමු වෙනකන් හැමෝටම ජය වේවා.